දැන් කෙලිම ඇරලාද පටන් ගන්න මෙතන දරින්නේ. එයා හරි උනේ. ඔව් මේ කලසම කලප ලීවර් ජානි ලීවර් ලේ අපි අරක රේට් කරමුද? මට දෙල්ලම කියලා වේද ක්ලබ් එකට යනවා වගේ. දැන් ක්ලබ් එක බයි කරන්න යන්නේ නැවි. අපේ වයි ගන්න නේ ආ බේස් එක. පොර දන්නේ මං ආවා කියලා. මොකද කරන්නේ? කොච්චර හිටියද මම මෙතනට ඇවිල්ලා ගොඩාක් වෙලා දැන්. උඩින් අපේ අක්කා ඉස්සරහින් ඉන්නේ හෙලෝ අපි පටන් ගත්තේ දැන් ඉන්ට්‍රෝ එකක් කරේ නෑ. කෝච් එක්ක යනවා. ඉන්ට්‍රෝ නම් මගේ සයිස් එකට හරියන්නේ. දිනම නගින්න කියලා දුවලා. ඕකේ ඉතින් අද ආවේ අපි විශේෂ දෙයකට ආවේ. මේ ලොකු ළමෙක් වෙලා ඔව් රැවුල ඇවිල්ලාද? රැවුල පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. රැවුල පොඩ්ඩක් ඇවිල්ලා. ඉතින් අද අපි ඉන්නේ one goal face එකේ. අපි ෆිල්ම් එකක් බලුවා. ෆිල්ම් එකක් බලුවා පට්ට ෆිල්ම් එකක් බලුවා. පට්ට කියන්නේ මේක බලන්න බැරුවට එකක් බැලුවේ හැබැයි ඒක මොකද? සිරාවට. ඒක ඒ ටයිප් එක ලේසියෙන් බලන්න නෑනේ බං. ඔව්. ඇත්තට මේක පට්ට. ඒ ඇත්තම. ගයිස් අතන එයාසේ ලොකුම මයා බෝඩ් එක දිනනවා. නයි ඉන්නව පල්ලේ අපි එතනට යන්නේ. ඉතින් නයි යනවා. පල්ලේකට යන්න බෑනේ. ඈ මාර සීන් එක පිඹුරෝයි යන කොණ්ඩෝයි හැමදාම පීසා කන හින්දා අද මේව ගන්න හිතුවා. අද කුකුලා. නරියගේ කෑම. ඈ නරියගේ කෑම කන්න හදන්නේ. යරපො. hello guys ඉතින් welcome to SL Shark. අද අපි ෆෙට් එක ගන්න යන්නේ. මේ අයියෝ. ඔන්න අපි අරින්න යන්නේ. අරින්න යන්නේ. මාසයක් තියන් හිටියා මගේ ළඟ. බලේ යන්නේ. මාසෙත් තියන් හිටියා. ඕක දෙන්න. අපි ගායි ඉස්සරහ තියා ගමනේ. බැලුවේවත් නෑ. අර මේ පොඩ්ඩක් හිටන් YouTube එකෙන් පොඩි කරලාද බං? පොඩි කරලා මේ. ඔව් පොඩි කරපු සීන් නැති නනේ. අඩු ඉස්සර එන ලොකුයිනේ. ඉස්සර එන ලොකුයිනේ. දැන් කෙලිම ඇරලාද පටන් ගන්න මෙතන දරින්නේ. එයා හරි උනේ. ඔව් මේ කලසම කලප අලිදව ගලා. එහෙනම් හරියා. ගැඩුවා. මම සෙලෝ ටේප් එක නම් අයින් කරා. පොඩ්ඩක් ඉන්න මාත් වීඩියෝ එකක් ගන්න. දැන් එන්නේ මම බලන් හිටියේ මෙතන කලයි. අඩු උකුනේ. මුකුත් නෑ. මුකුත් නේ. අමතක වෙලා. ආ සසාට ලියුම ආදර ලව් ලෙටර් ලව් ලෙටර් එක ලව් ලෙටර් එක. YouTube එකෙන්. රික් දාලා තියෙන දිස පැකේජ් එක ග්‍රේට් කැබයි රික් තමයි මගේ පැකේජ් එක. ඒකට මේ රික් රෝල් එක ගන්න ගත්තා එක පාට. Sure what damage during නෑ නෑ රික් thank you මම දැන් හයිට ඇවිල්ලා තියෙනවා. කියලා බලන්න ලෙටර් එක කියලා බලන්න සසා. Do you remember your first subscriber? මට මතකයි. කවුද ඒක කියලා මොනවද තියෙන්නේ? පළවෙනි subscriber මට මතක විදිය ලක්ෂිත S කියලා ඊට පස්සේ අපේ අම්මා. අපේ අම්මා. මම අපේ අපේ අම්මා මේ අර YouTube අපේ අම්මා. අපේ අම්මගේ subscribe කරන්නේ අපේ අම්මගේ subscribe අපේ අම්මගේ account එකේ YouTube subscribe කරන්න සබ්ස්ක්‍රයිබ් කරා. වෙන එකෙක් subscribe කරලා ඉවරයි. ඉතින් යා ලක්ෂිත S මට මතකයි දැන් ඉන්නත් දන්නේ නැහැ තාම. ඉතින් ඔන්න බලන්න කියලා බලන්න. You are 100 කවුද? මට මතක නැහැ 100. ඔයානේ මේනේ. මම මොටෝම දෙට්ටි 800 ගන්න. 1000 subscribers. Chances are you do, and you will be definitely remember your ලක්ෂ
subscriber මම තාම දන්නේ 100,000 ලක්ෂ subscriber මට ඒක ගන්න ඕකේ මේකේ තියලා තියෙනවා මෙන්න මේදී කවුද මේ සයින් කළද අලුත් එක්කන නීල් මොහා ඉන්දියන් එක්කනේ දැන් සූසන් අක්කා නෙමෙයි දැන් ඉන්නේ එහෙම කියන්නේ ළඟ වැඩි ඇති ඕක ළඟ වැඩිද? බයින්නොත් නම් කොට කරපු එක ඈ පොඩි කරපු එකට බයින්න ඕ මේ ඉන්දියන් එකානේ ඉන්දියන් එකා පොඩි කරන්නේ බජට් එකට සෙට් වෙන ඉතින් තියෙන්නේ හරි එහෙනම් දැසෙරේ සවදින නේ පවතින recognize your team නෑ do කැමරේ මේක මං අපි කඩාගෙන කාට කමු දෙනවාට කන්න thank you කොක්සිස් කන්නේ ඉරාඩ මුඩි කළනේ මැටීරියල් එක එතනස් කළනේ ටික ප්ලාස්ටික් එක ප්ලාස්ටික් අඩ ලෝකල් කල්ල බඩු මයිලකුත් තියෙනවා මම හිතන්නේ නීල් මොහන්ගේ බල්ලගේ නීල්ගේ මයිල මොනවද නීල් මොහන්ගේ බල්ලගේ මයිලක් තියෙනවද කොහෙද නෑ නෑ ඒක මේක පෙද්ද ඉලදි කෑල්ල මූණ පේනවද බලන්න එකේ ඔබ අද ලක්ෂ සබ්ස්ක්‍රයිබර් අද නේ කොට එක හරි අපි දැන් ආව පෝට් සිටි එකට ඇත්තටම අපේ පළවෙනි වතාව ඒකත් එක්ක මේක අන්බොක්ස් කරන්න තමයි ආවේ අන්බොක්ස් කරා දැන් ෆයිනලි දැන් මට තැන කාමරේ තැනක් හදාගන්න මේක thank you මොනවානේ බබා හම්බෙන්නද මෙයාට කොක්සිස් ගාලා සබ්ස්ක්‍රයිබ් 100k ගෙවුවා ඔඩු චිරික්මන්ඩ මෙච්චර ඉක්මනට එක රයින් 100k ගෙවුවා රයින් ගහලා හරි, එක රයින් හරි. ගහපුවා ගොඩක් තියෙනවා ඔක්සි එන පොඩි ඉනි බන්දිරා ඔක්කොගෙන් වගේ තමයි ඉතින් හරිනේ හැමෝම එකතු වෙලා ගත්තේ ගොඩක් කට්ටිය එකතු වෙලා ගත්තා තව කට්ටිය හිටියා හැමෝගෙම නම් කියන්න අමාරුයි මම කියන්න ඕජි සීන් නෑ මෙතන මං කඩයක් දැම්ම ඔයගොල්ලන්ට කියන්න නැතුව පෝට් සිටි එකේ ඒකත් බලන්න යන්න ඒකත් බලාගෙන යන්නේ ඔව් අපි මේ කවුද සෙකන්ඩ් වෙන්න බෑනේ කවුද වයිල්ඩ් ලිස්ට් වයිල් අපි බලමු මන්දාපු ෂොප් එක කෙලින්ම දැම්මේ පෝට් සිටි එකේ පේනව නේද මහින්ද මහත්තයා හදපු නගරේ මහින්ද මහත්තයාගේ වැඩ තමයි ඉතින් මහින්ද මහත්තයා කියන්න පොලෝ නැති තැන පොලොවක් හැදුවා දැක්කද කොල්ලන්ට හැදුවා නෙළුම් කුළුණ කෙල්ලන්ට හැදුවා නෙළුම් පොකුණ ඔන්න මං කිව්වා මං කඩයක් දැම්මයි කියලා සෙකන්ඩ් වෙන්නේ නැහැ වයිල්ඩ් ලිස්ට් මෙන්න මන් දාපු කඩේ බීච් එක ළඟම ෂාක් බයි පෝට් සිටි මේ මං ඇතුළට ගියේ නැහැ තාම මාළු වඩේ එකපාරක තමයි තුඩි සසාගේ මාළු කඩේ අයිතිකාරය යන්නේ එහෙම තමයි කඩේ අයිතිකාරය දාන්නෙත් නැහැ එහෙම එකක් තියෙනවා කියලා හිතන්න නෑ එහෙම තමයි ඉතින් එහෙම ලොකු බිස්නස් මන්ලා එහෙම දන්නේ ලොකු බිස්නස් එකක් කියන්නේ යකෝ ට්‍රී බිස්නස් ට්‍රී එකක සමහරු දන්නේ නැහැ බං අර අන්න ටොප් ඒකයි අර ලෙවල් ටොප් ලෙවල් ෂෙයා හෝල්ඩර්ස් ඒක තමයි ගහේ නගින්න විතරයි දන්නේ මට බෑ ඒක වෙනම කතාවක් නැහැ. ගහේ නගින්න මං කිව්වේ අද හැමෝම හාය කවුද ඒ අක්කා කියලා මේ තිසුරගේ අක්කා. දැන් වැඩේ කියන්නේ guys ඊයේ අපි මේ එන්න කලින් දවසේ කැම්පස් තරුණෙක් ඇවිල්ලා අතුරුදහන් කළා මෙතන. වතුරයට යන. කැම්පස් තරුණෙක් මෙයාගේ කියලා කැම්පස් එකක් කරගෙන මං වගේ එක්කනේ. මූ දැන් කැම්පස් තරුණ නේ ඔව් නේ. එක්ස් කැම්පස් එක්ස් කැම්පස් තරුණයෙක් අද අතුරුදහන් වෙලා කියලා ඊළඟ අපිට යන්න දෙයිද? අන්න ඔන්ජිලි වදින්න පුළුවන් කො? අර මූද ඔන්ජිලි වදි අර බං අර පෝට් සිටි කියලා ගහලා තියෙන බෝඩ් එක අම්මනේ දෙවි. guys අපි බෝම් හොදන්නගෙන යන්නේ. අද මුහුද මැද්දේ පුපුරවන්න hello guys. පාරු ගියේ. අර වැත්තේ අම්බි. මේක හරවන්න. හරවන්න ඕන හරි හරි තිසුරේ හරවන. තිසුරා සින්දු කියන එක හරවන. ඒක වට්ට. අර වැත්ත ඉර බහිනවා guys. මොනවා කියනවා? guys මොළ බනා කරේ අර පැත්ති. අපේ ගේමින් ෆෑන්ස් වලට මතක් වෙන්නේ බ්ලැක් ෆ්ලැග් එකකින් ගේමුද අපි සීසන් එකක් මචං. ඕඩ ඉන්න මම මේ ඕන් රෙකෝඩ් සීන් එකේ ඉන්නේ. මං එන්ජින් ඕෆ් මගේ එන්ජින් එක ඕෆ් කරලා තියෙනවා guys. බ්ලැක් ෆ්ලැග් එකේ සීසන් හරි ඒක හොඳයි. ඒ පැත්තට හොඳයි. I thought I heard the old man say Lever Johnny Lever ලේ අපි අරක රේට් කරමුද? අර ඈත පේනවේ. අරක බෝට් කරමු අර බෝට්ටුව. එනවා මට දැන් කියන්න වෙනවා. ස්කොප් 6 එකල අබල දාගෙන සාක්කුවට නෑ නෑ ඔක බෝට්.
කරගෙන මේ පැත්ත එන්ජින් එක අක්කට ඉතයි තියෙන්නේ එතකොට. ඕක මේ අතින් අල්ලන් අනිත් එක ගහපන්. ඒ සිරාට ඕක පැත්ත අරවන්න බයකෝ වදී. ළඟට ගිහලා ඒ ගල්දින් හරියට යන්න. යන්නද යන්න. මේ මොක අතෑරියත් මේ මොක අතෑරියත් පැඩල් නම් අතාරින්න එපා. අතින් තමයි ගාගෙන යන්න වෙන්නේ. ඕක නම් අතරින්න බෑ. ආයෙ යන්න වෙන්නේ අපිට. අතින් තමයි ගාගෙන යන්න වෙන්නේ. මොකද අඩෝ මගේ පත්‍රාත් වගේ. බෑනේ මේ කෙලින් කරන්න බෑනේ මම YouTube වීඩියෝ ගන්න. ඈ මම කිව්ව YouTube වීඩියෝ එක මේ අර නැවක් එනවා ඔය පැත්තට යන්න එපා ඕයි 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 අර නැවක් නෙමෙයි බෝට්ටුවක් කැප්ටන් යකෝ කැප්පුණොත් එහෙම නැපත් නෑ අපිට කැප්ටන් ship on starboard අපි අර පැත්තේ මේ අලු බලාගොල් ටික අර බෝල ටික මගහැරලා යන්න ඕනේ. ඉසුර පැට් එකේ බෝල ටික මගහැරලා යන්න ඕනේ ඉස්සරෙන් දැන් තව ටික. අම්මට දෙන්නේ. අපි ඕකේ අදින් යමු. අම්මෝ දාලා දී. මොනම ඕකේ අදින් යමු අපි හරි හිටලා. එන්ජින් බොක්සි. ඕකෝ ඒකට හරවන්න ඕනේ. එන්ජින්. මේ එන්ජින් ඔන් කරන්න ඕනේ එන්ජින් ඔන් කරන්න එන්ජින් ඔන් කරන්න කැමරා මාරු ගන්න. guys oh no beach party එක incoming oh අර පැත්තට යන්න එපා අර නේ වප්පන් කියස් කැප්ටන් turn starboard පාරදී වතුර ආවා no අරු සින්දු දාලා කොපිරයිට් අහු වෙනවා කොපිරයිට් වදින්න කියලා. ඒකනේ සෙලිනා ගෝමස්. guys this port side ඇවිල්ලා මේක අනිවාර්යෙන් try කරන්න. මම එන්ජින් එක එන on කරනවා. එන්ජින් on කරන්න. බෝමාගෙන තෙත් වෙලා තියෙන කලිසම උඹලා කොහමද? මට කියන්න. කාලිදම දෙන්න. නෑකෝ මේකට වතුර ටිකක් ඇතුණානේ කලින්. අයියෝ මාළු දැකලා නැගලා. ඊයා ඒ දැන් ගාව එන්ජින්. යකෝ ඕක විදියට යන්න එපා එහෙම කියලා. මුඩ් ටික වද්දන්න යන්න අරගෙන. ඒ ආද ගන්න එපා ඕයි. අත දාලා බලන්න යන්නද? මොරු නෑ. නෑ. මේ ඉන්නේ බෝට්ටුව ඇතුලේ. බෝට්ටුවේ ඉන්නවා මෝරේ. ප්‍රසන්ට් බෝට්ටුවේ මෝරේ ප්‍රසන්ට්. අර බාණ්ඩාර බලාපොළ මහින්ද මාත්‍යා වගේ නේද පේන්නේ. දෙනවත් ඒ ඔය මෙතන යන්න. ඉර මහින් එක අද නෑ බලාපොළ කිව්වේ. කාටර කියන්නේ. ඈ මොනවද කියන්නේ? ඒ යන එන්න කාර් ලොරි නවතාගෙන සිටියා බෑකට 10යි බෝට් සිටි එකේ guys මංගොල්ලකාර වෙනවා සෝමාලියානු වෙනවා එන්න එනවා මංගොල්ලකාරයෝ කිව්වා අපිට මොකද්ද කිව්වේ මුද පැත්තේ කරගන්න කිව්වා. ඊයර අර කෙරවලට ඇත්ත. අම්මට. යන්නේ නැහැ වගේ නේ. මේ කොල්ලොත් එක්ක බෝට්ටුව ගෑවිලා බොක්සි එක ගාලා දෙන්න නෑ. ආ මං අරවා. අර පැත්තට ගන්න අර පැත්තේ කපල්ලා ඉන්නවා මේ කැනොන් පාරක් ගාම. ඒ වගේ රතු පාට ගොඩිය නාන්න ගමේ. දැන් මේක නවීන ස්ටව් ඉන්නේ. කවද නැවෙන්නේ? දැන් තීතායිලු නෑ වෙනවලු මන් දන්නේ. ගයිස් අල්ලගත්තෝ. අල්ලගත්තා. අල්ලගත්තෝ. ඔක්ක දාලා ඒ අනේ බෝට් දාලා ඉන්න.
මගේ අන්තිම මේක සෝමාලියානු ඇල්ලුවෝ තිසු ඇල්ලුවෝ වතුර මූදු වතුර හැමත වතුර bye වතුර එන මූදු වතුර අතේ ලුණු අතේ කටේ මට දෙල්ලම කියනවා මේකද අංගොල්ලකාරයෝ ඔතගාවම් මංගොල්ලකාරයෝ එවන්ට දෙයක් නැහැ මංගොල්ලකාරයෝ අල්ලලා දැන් ඉතින් අපි YouTube channel කරලා අමාර මගේ වතුරේ කැමරාවේ මේවා. වගේ මොකද හිතන්නේ ඒක? සිරාවට මට පොඩ්ඩක් චූ ගියා ඔක්සිද අපේ කල්සමුත් පොඩ්ඩක් ගියා මේ උඹේ චූ පාරට අපිට මේ අර දැක්ක මේ මේ වර නෑ බොක්සියගේ චූ පාරේ අපේ වල හරි ඔක්කොම වේලාදී සෑස්ගේ පෙන්නන්න දෙයක් නෑනේ මගේ නම් ඔක්කොම වේලාදී මම මේක මගේ කඩේ මේක මගේ එක නෙමෙයි මගේ එකක් guys ඊයසේ මොකක් හරි එකක් තියෙනවා ඔක්සික්ස් කොහොමද වෙන්නේ මොකද වෙන්නේ රැල්ල කාලෙන් ආම රැල්ල පාගනවද අපි දෙන්න පාගමුද රැල්ල පාගනවා අපි දෙන්න පාගමු මේ රැල්ල පාගල සපත් දෙකේ වතුර අත් දෙක අල්ලගන්න බෑ සුදු පාටේ සාන්ද්‍රනේ වැඩි නෑ ඒවට කියන්නේ වේල් සපත්තු හරිනේ අපි මේ ගායිස් ඇත්තටම කියනවා මේ අපිට දැන් ඇවිදින්නකොට මුඛ වේල ගන්න ඇවිදින්නේ අපි එනවා කියලා දැනගෙන පාටියකුත් දානවා පාටියකුත් දාලා ඔය පාටි එක සසාව Red Bull ස්පොන්සර් සසාව 100k පාටි එක අර GT එක රේස් ට්‍රැක් එකක් වගේ බා GT එක ක්ලබ් එකට යනවා වගේ දැන් ක්ලබ් එක බයි කරන්න යන්නේ නැවි අපේ වයි ගන්න මේ ස්ට්‍රිප් ක්ලබ් බොක්සි පොඩ්ඩයි ඉන්න ක්ලබ් එකේ මේ කෝල් ලැබ කණුවක් බදන්න නටම සීල්ල අපි මේ තියෙන මෙතන එකක් තියෙනවා ආ බේස් එක අඩෝ රේව් එක ට්‍රක් එක තියෙනවා රේව් එක විතර පරණයි බා රේව් එක පාන රේව් මොඩිෆයි කරලා ඕක නෙමෙයි කාර් එක ඕක නෙමෙයි අර ඉස්සරහ තියෙන සීරිය තියෙන මේක අතන තියෙන ගන්න බැරි වෙච්ච කවුලන්නේ ඕකට යා නියෝ නේද බා ලංකාවේ පොලිස් කාර් කියලා හදන්නේ ඔව් අපේ නම් බොයිස් මහින්ද පුරවරෙන් පිට වෙනවා මහින්දද නැත්නම් චීන පුරවරේ චීනට චීන කොහොමද බම් මේක ගන්න මහින්ද මහත්තයා මේක හැදුවේ නැත්තම් ඒකනේ කපා ඒකනේ බං මහින්ද මහත්තයා යුද්ධ දිනෙම හින්දා තමයි මේ ඔක්කොම යුද්ධ දින නැත්තම් මොකද අන්න අර බිල්ඩිම මේ මොකද්ද මේක නෑ එතන එකක් නෑ මොකද්ද එතන එකක් නෑ මොකට පිට්ටු බම්බොත් මේ කොටි මූලස්ථාන වෙයි හරිද මේ රතු පාට මේව දාලා ඊර බට් ප්ලග් එක තඩි මෝටාර එකක් වුණාම අඩු හැබැයි ඔතන ඕක නැතු නාසයක වගේ රොකට් එකක් දාන්න තිබ්බනේ බං කොළඹ මැද රොකට් යවනවා රොකට් යනවා ඕකේ ගයිස් ඉතින් ගෙදර ආවා මහත්සි දැන් හබල් ගාලා ඉතින් ගයිස් මම මේකට වෙලාව ගත්තා ගොඩාක් වැඩි ප්ලේ බටන් එක ඇවිල්ලත් මම ඒක අන්බොක්ස් කරනකොට ගොඩක් කල් හිටියා ඉතින් හැමෝටම තැන්ක් යූ කියන්න ඕනේ ස්පෙෂලි ගොඩක් කට්ටිය හිටියා මේකට උදව් කරපු මාත් එක්ක ජොයින් වෙලා ගොඩක් කට්ටිය කන්ටෙන්ට් කරා දැන් ගොඩක් කට්ටිය හම්බෙන්නේ නැහැ හැබැයි මට මතකයි හොඳටම
දැන් තියන්නේ බිසි කේස් එකක් තියන්නේ. මම පොඩ්ඩක් කට්ටිය මතක් කරොත් එහෙම අපේ හිටියා CID අපේ Fortnite gang එකේ ඊට පස්සේ කිසුන් ඊට පස්සේ සීරියස් TS servers වල හිටියා ඒ කට්ටිය මට join වුණා නිලුපුල් විශේෂයෙන් තව කට්ටිය හිටියා. ඊට පස්සේ විශේෂයෙන්ම අපේ අයියා මතක් කරන්න ඕනේ. දැන් අයියා මට ගොඩාක් උදව් කරලා දෙනවා මේ කම්පියුටරේ එක හදාගන්න ඒ කාලේ. ගොඩක් කට්ටිය හිටියා මේ ගමනේදී. ඉතින් අන්තිමේදී 100k ගැහුවා. මේ දවස්වල පොඩ්ඩක් කන්ටෙන්ට් අඩු වෙලා තියෙන්නේ. ඒක පස්සේ හදාගන්න පුළුවන්. මේ කොහමරි දිගටම කරනවා නවත්තන්නේ නැහැ. බය වෙන්න එපා. ඒ නිසා බය වෙන්න එපා දිගටම ඉන්නවා. එහෙනම් guys ගිහලා එන්න. දැන් පොඩ්ඩක් මහන්සි. තව ප්ලෑන්ස් තියෙනවා මී බ්‍රිව් එක කරන්න ඕනේ. ඒවා මතක නැහැ. වල්දල්ලා ස්ටෝරි එකක් ගේන්නත් තියෙනවා. ඒවා ඒක කතා කරන්න ඕනේ. වීඩියෝ නවත්තලා නැහැ බය වෙන්න එපා. පොඩ්ඩක් බිසි එච්චරයි. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. හැමෝටම ආයෙ පාරක් thank you කියනවා. ඉතින් මට මේ ගමන එන්න සහයෝගය දුන්න එකට. ඉතින් bye bye guys. අදට bye. See you soon.